අඩෝ මොකද යකෝ බලන් ඉන්නේ ඉක්මනට බෝල දාන්නකෝ. හරි හරි හිටපන් දාන්නම්. අම්බෝ මගේ මූණ යකෝ ගහනවා කියලා ඔහොමත් ගහනවද අම්බෝ. හරි හරි බං ඉතින් සමාවෙන්නේ ටිකක් අයින් වෙලා හිටපන් ඉතින් කොහෙට ගහයිද දන්නේ නැහනේ. බෑ මගුල තමයි. උන්න බෝලේ දානවෝ. අම්මට සිරි ඒක ගියේ අර ගුරුදාස මාමගේ වත්තටනේ. අනේ අම්මේ ඕකගේ වත්තර නම් මට නම් යන්න බෑ. මතකනේ ගිය සැරේ ඕකගේ වත්තර බෝලේ ගිහිල්ලා අපි ඒක ගන්න වත්තර ගිහිල්ලා ඕක පිටිපස්සෙන් ඇවිල්ලා අපේ ඔළුවට පොල්ලෙන් ගැහුවේ. පැය 3ක් එතරම්මයි. හරි අහුවෙන්නේ නැතුව බෝලේ කොහම හරි ගමුකෝ. හැබැයි බෝලේ අරන් ඉක්මනට එන්න ඕනේ. හරිද? හරි බං වැඩි කතා නැතුව බෝලේ හොයන්න යමුකෝ. කෝයකෝ බෝලේ නෑනේ. මයිකල් මොකද යකෝ උඹ ඔය කට උඩ අරන් උඩ බලන් ඉන්නේ? බලපංකෝ උඩ. අම්මට සිරි තැඹිලි ගෙඩිනේ. මොකද කියන්නේ ෂේප් එකේ කඩමුද? මොකද ඉතින් බලන් ඉන්නේ කඩමු. අම්බේ යකෝ කට්ටකුත් ඇවුනා. අර කරදරකාර කොල්ල ටික නේද අර තැඹිලි ගෙඩියකුත් කඩ බිබී ඉන්නේ. ටෙපංකෝ අද නම් අතට මාල්ල ගන්නවා. අම්බේ මේ වගේ රස නිකන් මීපැණි වගේ. මයිකලේ ගුණ මොකද යකෝ ගොත ගහන්න කෙලින් කියන්නකෝ. බලන්නකෝ පිටිපස්ස. මේ ගුණදාස මාමේ මේ අපි ආවේ මේ බෝලේ ගන්න. කොහෙන්ද එනම් උඹලට ඔය තැඹිලි ගෙඩි ඇත්ත කියන්නේ මගේ වත්තෙන් නේද කැඩුවේ? පිස්සුද ගුණදාස මාමේ මේක මේ අපේ වත්තෙන් කැඩුවේ. බොරු කියන්න එපා ඉච්චකලෝ උඹලා ගෙදර තැඹිලි ගහක් නෑ. නෑ පැටලුණා මේ කඩෙන් ගෙනල්ලා. ඊටපංකෝ මම උඹලගේ අම්මලා හම්බෙන්න එනවා. දැන් උඹලා මගේ දෑයට නොම්නී මෙතනින් යන්න ඕනේ. හිච්චි දුවමු. මුංගේ දෙමව්පියෝ නම් හම්බෙන්න වෙනවා. නැත්තම් මේක කරන්න බෑ. අම්බෝ බං 99 නේ වේරුනේ. අම්බේ ඔව් බං තව ටිකින් අර කපිය සම්බෝල කරනවා. හරි විදහාට යමු. මයිකල් ගෙදර හාල් නෑ. ගිහින් හාල් කිලෝ එක කරන් වරෙන්. අනේ මට බෑ. මට ටීවී බලන්න තියෙනවා. මයිකල් එහෙනම් අද රැට කැම නෑ. කෝ දෙන්න ගේන්නම් මගුල. හිච්චි මයිකා ඇයි බං දැන් කතා කරේ? මේ අම්මා කිව්වා කඩේට ගිහින් එන්න කියලා. යමුද? ඔහොම ටිකක් ඉන්නකෝ. අම්මේ මමයි මයිකලේ කඩේට ගිහින් එන්නද? හරි රෑ වෙන කලින් එන්න ඕනේ. යමු නේද හිච්චි? යමු. මුදලාලි මාමේ. මොකද? මුදලාලි මාමේ හාල් කිලෝ එකක් දෙන්නකෝ. මොකෝ මුදලාලි මාමේ පිටිමල්ලක් දුන්නේ? නෑ කොළුව මේකට තමයි හාල් කිලෝ එක දාලා තියෙන්නේ. එහෙමද? කෝ දෙන්න. යමු නේද එනං හිච්චි? යමු. මල්ලිකා නංගී මේ ගුණදාස අයියානේ ඇයි? අම්මට සිරි වැඩේ මාට්ටු වෙන්න යන්නේ බං. මට හිතෙන්නේ අර තැඹිලි කේස් එක මෙතනින් ඇදලා ගාරින් දන්නේ මේ ළඟදී මේකෙට ඔයා තැඹිලි ගෙනාවද? නෑ ඇයි එහෙම වෙන්නේ? උඹගේ මේ නසරානි කොළුවා ඊයේ මගේ කයෙන් තැඹිලි කැඩුවා කියන්නකෝ. අයියෝ ඇත්තමද කියන්නේ? ඔයාගේ කොළුවගෙන් මහ ගන්නකෝ. ඉච්චි මේ ඇත්තද කියන්නේ? අනේ නෑ අම්මේ මේ පිස්සු. ඇත්ත කියන්නේ ඉච්චි මගේ කන පලා ගන්න නැතුව. උඹේ නම් කිව්වේ ඊයේ අපි කඩෙන් ගත්ත කියලා තැඹිලි. කොහොද අම්මා කිව්වනේ කඩෙන් ගත්තේ නෑ කියලා. ඇත්ත කියන්නේ ඔයා ගුණදාස අයියාගේ වත්තට පැනලා තැඹිලි ගෙඩි ගෙඩුවා නේද? හිච්චි හරිනේ. ඔව් අම්මේ ඉතින් මේ අපිට ඉතින් ඒක දැකලා ආසෙ දුනා. ඉතින් බෝලේ ගියා හෙට්ට. ඉතින් අපි බෝලේ ගන්න හෙට්ට ගියාට පස්සේ ඉතින් තැඹිලි වල්ලක් දැක්කා.
හරි ඉතින් ගෙඩි හතරයි කඩාගත්තේ. හැබැයි ඉච්චි කොළුව ආයේ එහෙම අපේ වත්තර පැල්ලා තිබ්බොත් හතර හන්දි කඩනවා. එහෙනම් මල්ලිකා නංගි මං යනවා. ඉච්චි මං පස්සේ බලාගන්නම්කෝ. ඒ ඉච්චි මාර වැඩේනේ බං උනේ. අඩේ ඌ බං මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. අඩේ මේ ඊයේ මාර වැඩේනේ බං උනේ. අර වැඩේ මාට්ටු වුණා කියන්නකෝ. මොන වැඩේද බං? අර ඊයේ අර තැඹිලි කඩපු සීන් එකද? මේ ගුණදාසය අපේ ගෙදරටම ඇවිල්ලා ඇහුවා කියන්නකෝ අපේ ගෙදරට තැඹිලි ගෙනාවද කියලා. ඊට පස්සේ අපේ අම්මා කිව්ව තැඹිලි ගෙනාවේ නෑ කියලා. ඉතින් මං එතනම වැඩේ මාට්ටුනේ. ඉතින් ඊට පස්සේ මොකෝ උනේ? ඉතින් ඊට පස්සේ අම්මා කිව්ව පස්සේ බලා ගන්නම් කියලා ගියා. අපේ තාත්තා කිව්වනේ මේ ඊළඟ සතියේ එනවා කියලා. ඒ දවසේ නම් මට කන්න වෙනවා කෑමක් අය. මොකද බං ගුටි කන්නේ? මගේ අතින් කැඩිච්ච විදිහට දේවල් දැන්ට 25620ක් තියෙනවා. ඈ රුපියල් 25620ක්? මතක නැද්ද මං ගියසේ සෝමපාල මාමත් එක්ක තියෙන තරහට වීදුරුවක් කැඩුවේ? එතනම රුපියල් 10000යි. මොකෝ මට මතක නැත්තේ. ඒ වෙලාවම සෝමපාල මාම එතන තියෙන පොල්ලක් අරන් අපේ පස්සේ පැන්නුවේ. ඒ වෙලාවේ නම් දිව්වා දිවිල්ලක් ආයේ උසෙන් බෝල්වත් එච්චර දුවන්නේ නැතුව ඇති. මේ ඒක නෙවෙයි බං දැන් නිමාඩුනේ ඩිස්කෝලේ. ඔව් බං සති දෙකක්ද කොහෙද නිමාඩු තියෙනවා. මෙදාසේ හොඳ ජෝගියක් නටන්න ඕනේ මේ සති දෙකේ. නැතුව ආයේ සුපිරි අතල්ලයක් ගන්න ඕනේ ආයේ. සති දෙකයිනේ තියෙන්නේ. දැන් ඉතින් අපි මේ සති දෙකේ මොකද කරන්නේ? කරන්න නම් දේවල් නැද්ද බං? අපි සෙල්ලම්යක් හදමුද? ඔන්න කිව්වා ඉතින් ගොන් කතාවක්. අපි පොඩි ළමයි නෙවෙයිනේ. මේ මෙදාසරේ ගුණදාසයන් නම් ෂොට් එක දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද කියන්නේ ඕකගේ බයික් එකේ උලන් හරිමද? හොඳ වැඩක් තියෙන. ඕක රැට හැමදාම ඕකගේ වත්තට යනවනේ. මොකද කියන්නේ අපි හොල්මනක් ඉදිරියේ ඇදගෙන එකව බය කරමුද? ඔව් ඉතින් එතකොට ගුණදාසයා බය වෙයි ආය නූලුත් බදින්න වෙයි. ඌ බං ඕක පට්ට බයයි හොල්මන් වලට. එහෙනම් ඉතින් අපි හෙටම වැඩේට බහිමුනේ. ඔව් ගුණදාසයන් නම් වැඩක් දෙන්න ඕනේ ආය. අපේ අම්මත් එක්ක ඔක කතා කරන්න වුණා කොස් ගහ කපන කතාවක්. අනිවාර්යයෙන්ම ඔක හොරෙන් තමයි කොස් ගහ කපන්නේ. සාමාන්‍ය හොරෙන් කොස් ගස් කපන්න බෑනේ. මොකද කියන්නේ පොලිසිය ගෙනලා වැඩක් දෙමුද? ඒක ටිකක් සැර වැඩි වගේ නේද මයිකෝ? මොකද කියන්නේ ඔක නිදන් ඉන වෙලාවේ ඔකගේ වත්තම ඩෝසර් කරමුද? පිස්සුද අපි අහුනොත් එහෙම අපි හිරේ නගින්න වෙන්නේ. අඩේ පොඩ්ඩක් බුද්ධිමත් දෙයක් මතක් කරලා ගියාන්කෝ බං. සික් මතකෙන්නේ නෑනේ හරියට. මෙහෙම වැඩක් තියෙනවා. ඕක නිදන් ඉන්න වෙලාවේ ෂේප් එකේ නායක ඇඟට දාමුද? අම්මට සිරි ඒක නම් මරු අයිඩියා එක බලමුකෝ. ඉන්දා ගුණදාසයා අපිටනේ වැඩක් දුන්නේ. දැන් ඉතින් අපි ගුණදාසට වැඩක් දෙමු. මේ අපි දැන් මේ කරන්න යන දේවල් අම්මලා දැනගත්තොත් එහෙම ඉවරයි ඈ. කවුද ඉතින් අම්මලාට අහුවෙන්න කරන්නේ? අපි ෂේප් එකේ වැඩේ කරමු. හරි මේ ඒක වැඩක් නෑ. අපි දැන් මොකද කරන්නේ? මොකද කියන්නේ ගුණවිති ආච්චිගේ වත්තර පැල්ල කේල් කනක් කපමුද? අම්බේ මතක් කරන්න එපා ගුණවිති ආච්චි නම්. ඊය සැරේ ගැව්ව ගැහිලා කේල් කන කපලා අම්මට සිරි වෙන්න. ඌ ගුණවිති ආච්චිලාගේ දෙන්න කේල් කෑන් කපන්න යන්න බෑ. බුද්ධිම වසක් තියෙන ගුණවිති ආච්චිගේ. ඔව් යකෝ මම දැක්ක දවසක් ගුණවිති ආච්චි ගෙදරට යාලා ගෙදරට සේවන්ට් කෙනෙක් ගෙනල්ලා මම දවසක් දැක්කා සේවන්ට් අනේ මේ අපේ පඩි වැඩි කරන්න බැයිද කියලා ගුණවති ආච්චිගෙන් ඇහුවා. ඒ වෙලේම සේවන්ට් උසලා පොලේ ගෙව්වායේ තාමත් ඉස්පීතාලේ. ඔව් මම නා ගුණවති ආච්චිලා ගෙදර පැත්ත වලාට යන්නේ. ඔව් බං ඒ ආච්චි මේ ඒ ආච්චිගේ ගේ ළඟින් ගියත් මෙන්න ඔරුව කියලා කෑ ගහනවා. අන්තිමේදී වටේ පිටුස් ඇවිල්ලා අපිට ගහයි. එහෙනම් අපි බට්ටපයිමුද? දැන් බෑ වගේ බං කයියක් ගහන් ඉමු. මට සිරි බොයිස්ලා ඉතින් කොහමද? අම්මට සිරි උක්කුවා. උඹ රට ගිහින් ආවද බං? ඔව් බං ඊයේ රෑ ආවේ අපි. කොහොමද ඉතින් රට ගමන සුපිරිද? ආයේ ඉතින් කියලා වැඩක් නෑ ආයේ ෆුල් පන්නයක් ගත්තා. ඔයා දන්නව නේද අර ගුණදාස කියන එක්කෙනා? ආපෝ මට නම් ඕකව පේන්න බෑ. මේ අපි ටික දැන් ප්ලෑන් එකක් ගහලා තියෙන ඕකට වැඩක් දෙන්න. මොකද්ද ඔය ප්ලෑන් එක? අපි දැන් මෙහෙම ප්ලෑන් එකක් ගහලා තින්නේ. හෙට රෑ අපි යනවා ගුණදාස මාමා ගෙදරට. අපි ණයෙක් කරන් තමයි යන්න ඕනේ. ඒ කියන්නේ බෝතලයකට දාලා ණයෙක් ගෙනල්ලා ගුණදාස මාමාගේ අතට දානවා. ඉතින් ගුණදාස මාමා කෑ ගාගෙන එළියට එනවා. අන්න එතකොටම දනුකේ හොල්මනක් වගේ ඇදන් එළියට එනවා. එතනම ඉතින් ආය ගුණදාස මාමා ඉතින් ලෙෆ්ට්
අඩෝ ඒක නම් මරු අදහස ඈ. අපි ඉතින් try කරලා බලමු හරියයිද කියලා. මොකෝ බං හරියන්නේ නැත්තේ ආයේ ඉතින් මේ මං ගහන ප්ලෑන් ඉතින් අනිවාර්යෙන් හරියනවා කියලා ඔයාලා දන්නවනේ. එහෙනම් බොයිස්ලා අද දවල්ට අපේ ගෙදරින් කෑම ඈ. කට්ටිය මෙන්න. අපි ඉතින් ගොඩක් කාලෙකින් ආව හින්දා මේ ගමටම පාටියක් දෙන්න හිතන් ඉන්නේ. එහෙනම් බොයිස්ලා අද දවල්ට අනිවාර්යෙන් මෙන්න. හරි අනිවාර්යෙන් මෙන්නම්. කන්න තියෙනවා නම් මම අනිවාර්යෙන් මෙනවා. කන්න තියෙනවා වරෙන්.